Kita hati lagi ni. වෙන කේස් එකේ. Oh. Dia balang dah. Ini hati lagi. Oh, Pak, mana maksudnya? කියන්න මොකද? මගේ බයිසිකල් පිටිපස්සෙන් ගිහලා තමයි වාහනේ වැදුනේ. කීයට විතර? වෙලාව නම් මට මතක නැහැ හරියට. කොයිද? මම ආවේ පවර් හවුස් එකේ පැත්තේ ඉඳලා ඩිමෝ හන්දිය පැත්තේ ඉඳලා ගල්වල හන්දිය පැත්තට. බයික් එකේ. ඔබ දුවන්නේ? බයිසිකලේ. ඕකේ. කී තනියෙන් දාවේ? තනියෙන් ආවා. ඊට පස්සේ මේ ඒක කළු පාට ජීප් එක ඇවිල්ලා වැදුනා මගේ බයිසිකලේ. මම එහෙම වැටුණා. ඉස්සරහට ඇදිලා ගියා. මම මාව අර යට වෙන හින්දාද කොහෙද අර මහත්තයා මේ අල්ලුවා අනිත් පැත්තට. කවුද එළවගෙන ආවේ මන්ත්‍රීතුමාද? මම නම් හරියටම දන්නේ නැහැ මන්ත්‍රීතුමාද කවුද කියලා. කුමාර සුදු මහත්තයා. ඔව් ඊට පස්සේ අනිත් කාර් එකේ වැදුනා එච්චරයි. ඔයා විසිල වැටුණා. ඔව්. අර කාර් එකේ යට වුණාද? කාර් එක මම යට උන්නේ නැහැ. මට මොකුත් උන්නේ නැහැ. යාලේ බැහැලා ආවද ඊට පස්සේ? බැහැලා ආවද අර කානේ ජීප් එක කළු පාට ජීප් එක අපු කෙනා. ඔව්. ඇවිල්ලා මොකද කිව්වේ? ඉතින් ඉවරයි එච්චර ඇක්සිඩන්ට් එකකින්. හොස්පිටල් ගියේ නැහැ කවුද? ගියා කාර් එකේ හිටපු මේ තුන්දෙනාම ගියා හොස්පිටල් එකට පිටිපස්සේ. පොඩි ළමයි හිටියේ. බොඩ් ළමයි හිටියේ. අමාරුද? ඒගොල්ලෝ කෑ ගහන්නේ. ඔකයි ලේ ඉල්ල කොතනද හරියටම තන උනේ හයියන්ද තු? තන නම් දන්නේ නැහැ එහෙම ඩිමෝ හන්දිය පැත්තේ ඉඳලා ගල්වල හන්දිය යන පාරේ කොහොමද? වාට අවුලක් නැහැ. නෑ. දැන් පොලිසිය මොකද කිව්වා? තාම මුත් වෙනවා බලන්න. කටුතරක් දුන්නා. Wah, tanian dah. මම තනියෙන් වා කටුතරක් අගත්තේ නැද්ද? තාම ඉස්සරහින් තව බයික් එකේ ළමෙක් එක්ක හිටියා කියන්නේ ඔයාගේ කීයද වෙන තව නෑ නෑ මම තනියෙන් ආවා. වා බයිසිකල් ඩැමේජ්ද? ඉස්සරහට වා බයිසිකල් විතර ඩැමේජ් වා ඩැමේජ් නැහැ. නෑ අර අඳුරගත්තද ඔයා? මොනවද? අර ජීප් එකේ අපේ කෙනා ඔයා අඳුරගත්තේ නැද්ද? නෑ වාගේ නම. විදුර කොහෙද පදිංචි? පමුණුවිල මම පොඩ්ඩක් අපිට පොඩ්ඩක් බෙහෙත් යන්න ගියා මේ මාරමණ්ඩියට. මාරමණ්ඩියේ මේ බෙහෙත් තරන් එනකොට කොහොම හරි මේ ඔය දෙන මුල්ලදී ඇදී මේ අපිලා කියලා අපිට ඉතින් ආරංචි ආවා. ආරංචි ඇවිල්ලා පස්සේ මේ ගියා ඉස්පිරිතාලෙට. ඉස්පිරිතාල එක්කන් ගියා ගුවා මේ මොකද්ද මේ අපි යනකොට ඊට පස්සේ ඇම්බියුලන්ස් එක දාලා අරන් ගියා මේ පොඩි එක්කෙනා මේ නෝනාවට්ටුවට අනිත් දෙන්න ඇක්ෂන් වල. කොහොමද ඒගොල්ලන්ගේ තත්ත්වය? සත්‍ය ඉතින් දුවගේ ඔළුව ඩැමේජ් අර පතුරු දාලා කකුල කැඩලා කියලා කියන්නේ. පොඩි එක්කෙනා මං හිතන්නේ අර සීට් එකක් සිඳලා මෑලා මේ බෙල්ලම නාරි වෙලා කොල්ලර් එක දාලා මෑකලා ඉතින් තාම ඉතින් හරියට කියන්න දන්නේ නැහැ ඉතින් මම පොලිසියට ආවේ. පොඩි එක්කනට වයස කීයද? එයාට මාස 4ක් වගේ. දුවගේ ළමයාද? ඔව් නංගිගේ දුව.
නෝනා අපි නෝනා ඔක්කොම ඉතින් ගියා මේ ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් එකේ පිටිපස්සෙන් නෝනා ගියා මේ මොකද කියලා බලන්න ඉතින් තාම මේ කිව්වා මේ මන්දිරතුමාගේ මේ වාහනේ හැපිලා තියෙන්නේ කියලා. ඒ නිසා බලන්න ආවද මෙතන? ඒතර මන්ත්‍රීතුමා ආවද ලෙඩ්ඩුම බලන්න? ඒක නම් කොහොමද දන්නේ නැහැ. එයත් ඉස්පිරිතාලේ කියලා කිව්වා මම එහෙම ආරංචි ආවා. ඒක ඔගොල්ලෝ හිටියේ ඔයගොල්ලන්ගේ කට්ටිය ටික කාර්යකේ. අපේ කට්ටිය කාර්යක. එතකොට මන්ත්‍රීතුමාගේ තියෙන්නේ මේක මේ කැබ් එක. කැබ් එක නෑ ජීප් එක ගන්නේ. ඒක හැප්පුණේ. හැපිලා තියෙනවා. එතකොට මේ ඒකේ බ්‍රේක් නැතිලා කියලා කියනවා එහෙමද කියලා. කොහොමද දන්නේ කොහොමද බයිසිකල් එකක් බේරන්න කියලා මේ පැත්තට ආගෙන අපි එක්කන ඉතින් මේ එයාගේ සයිඩ් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා පස්සේ මේ ඉන්ෂුරන්ස් එකෙන් ඇවිල්ලා ෆොටෝ ගහලා මෑ කරලා මේ පොලිසියට අරන් ගිහලා වාහනේ අරගොල්ලෝ ඉතින් ඉස්පිරිතාලේ අක්කන් ගිහලා තියෙනවා. මන්ත්‍රීතුමාමද එළවගෙන ඇවිල්ලා තින්නේ? කොහොම හරි එයා වෙන්නේ නැති ඉතින් කියන්නේ මේ අපේ එලොන් කෙනෙක් කෙනා කියනවා ඉතින් එයා ඉස්සරහට කතා කළා කියලා කිව්වා. අපි ඉතින් කියන්නේ විස්තරේ ඉතින් එයාගේ මේ තාම අර පොලිසිය එයාගේ මොන්නම් ඔයගොල්ලෝ පොඩක් අහගත්තා එයාගේ විස්තරේ. බයික් එකේ එක්කිනාද? නෑ මේ කාර් එක එලොන් ආපු එක.